ඔන්න අද නම් good morning ඔයගොල්ලෝ හැමෝටම ඉස්සෙල්ලාම. ඔන්න අද නම් පොඩක් පායලානේ. පායලුණාට දැන් මේ දවස්වල වෛරස් උනක් තියෙනවායි කියලා ගොඩාක්ම දැන් අපේ චූටි පුතත් ඉස්කෝලේ යන්නේ නැහැ මේ දවස්වල. ටීචර් අසනීප නිසා. හැබැයි ඉස්කෝලෙන් දැනගන්න ලැබිච්ච විදියට ළමයි අතර ගොඩාක්ම තියෙනවා වෛරස් උන. ඉතින් වෛරස් උන ඒ කියන්නේ ඒක උන තදට එනවා. ආයෙම නතර වෙනවා. ආයෙම උන එනවා. අර ඒක නිහාඩවම හොඳ වෙලා ඇඟ ඇතුළේ තියෙනවා. ඒ වෛරස් එක අම්මලාගෙනුත් දැනගන්න ලැබුණා. ඉතින් මේක ඒ වෛරස් වල ගොඩාක්ම වෙලා තියෙන්නේ මේ සීග්‍රෙන් දැන් පැතිරෙනවා කියලා දැනගන්න ලැබුණා. වීඩියෝ එකක් කරන්න හිතුනේම ළමයිට මේක ගොඩාක්ම ළමයි අතර දැන් බහුලවම නිහඬවම මේක වැඩි කියලා දැනගන්න හම්බුණා. ඉතින් ඒක නිසා වීඩියෝ එකක් කරන්න හිතුණා. ෆේස් මාස්ක් දාලා බබාලව පොඩ්ඩක් පරිස්සම් කරගෙන මේ දවස්වල පාසල් යවන්න. මොකද ප්‍රතිශක්තිකරණයත් ගොඩාක්ම අඩු වෙනවා. ඔය උන එහෙම තත්ත්වය ආම මොකද අම්මලා ගැන ගොඩාක්ම දැනුවත්නේ දැන් නම්. ඉතින් අර කොත්තමල්ලි සුදුරුණු රෙඩි කරගෙන ළමයිට දීලා වෛද්‍ය උපදේශ ඇතුව කොත්තමල්ලි ඉතින් සාමාන්‍යයෙන් දෙනවනේ ඉතින් වෛද්‍ය උපදේශ ඇතත් නැතත් ළමයි ටික පරිස්සමෙන් තියාගන්න. මෙතෙන් ළඟදී මාඩුවකුත් දෙනවා කොහොමත් ඩෙන්ගුණක් තියෙනවා නේ තදින්ම. ඉතින් මට හිතුණා දැන් මගේ චූටි පුතත් අද ගෙදර ඉන්න නිසා කරන්න ඕනේ කියලා නිකන් කල්පනා කරගෙන ඉන්න ගමන් හිතුණා වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම වීඩියෝ එකක් ගෙනාවේ. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.